වෙන්නේ නැති මීළඟ ආරක්ෂක බැම්මේ වෙරළ තීරයේ දෙසට විහිදෙන කොටස මෙලෙස දැක ගැනීමට පුළුවන්. ඉදිරියටත් පස්සෙම තියෙන්න පුළුවන් ඒ වගේම සතුරාගේ ප්‍රහාර මැද්දේ තවදුරටත් අපිට හමු වෙන ඕනෑම බාධකයක් බිඳහැලෙමින් බොහොම උසස් මානසික මට්ටම උසස් චිත්‍රයෙන් ඉන්නවා අපේ ඉදිරි ක්‍රියාන්තවලට. ප්‍රහාරවලින් පසු ගිනි අවි ක්ලේමෝ හා අරූල් වර්ගවල බෝම්බ රැසක්ද සොයා ගැනීමට 552 බල සේනාවේ පළමු පාබල හමුදා රෙජිමේන්තුවේ සෙබළුන්ට හැකි වුණා. පනස්පහ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා පවසන්නේ පාබල බලෑනි යුද මුක්ත කලාපයට ආසන්න වන විට එහි සිටින සාමාන්‍ය ජනතාව ත්‍රස්ත බාධක මැඩ ගනිමින් හමුදා පාලන ප්‍රදේශයට පලා එනු ඇති බවයි. මේ ආකාරයේ ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක පස් බැමි 15කට අධික සංඛ්‍යාවක් පසු කරමින් පැමිණි 55 සේනාංකයට මෙම ස්ථානයේ සිට මීටර 400ක් පමණ ඉදිරියෙන් තවත් පස් බැම්මක් හමු වීමට නියමිත බවයි 55 සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා පවසන්නේ. ගුවන් නිරීක්ෂණයන්ට සහ පාබල සෙබළුන්ගෙන් ලබාගත් තොරතුරු වලට අනුව එය මෙම පස් බැම්මටත් වඩා දියුණු ලෙස ඉදිකර ඇති බවයි යුද හමුදාව පවසන්නේ. ජාතික රූපවාහිනිය අමල් සමන්ත පුදුමාතල නුතුරු ආරක්ෂක වළල්ලේ සිට LTT ත්‍රස්තවාදීන්ගේ යුදමය බාධක බිඳහෙළමින් අවසන් බලාපොරොත්තුද සුන්කර දමන්නට යුද හමුදාව මේ වන විට සමත්ව සිටිනවා. පුතුකුඩරිප්පු නගරයෙන් ඔබට හමුදා සේනාංක ගමන් කරමින් සිටින්නේ 53 වන සේනාංකය, 58 වන සේනාංකය හා 8 වන කාර්ය සේනාංකය මේ වන විටත් පුතුකුඩරිප්පු උතුරින් හා ගිනිකොන දිසාවලින් නන්තිකඩාල් කලපුව දක්වා බලය තහවුරු කරගෙන යනුව ඊට මැදි වූ සීමිත බිම්කඩ පමණයි ත්‍රස්තවාදීන්ට ඉතිරිව තිබෙන්නේ. පුතුකුඩරිප්පු නැගෙනහිර පිහිටි රජයේ පාසල සමූපකාර තොග වෙළඳ සංකීර්ණය හා නන්තිකඩාල් ප්‍රදේශයේ පල්ලියද යුද හමුදාව අතටපත් වුණා. රජයේ පාසල සුපුරුදු පරිදි ත්‍රස්ත ක්‍රියාකාරකම් වල තෝතැන්නක්. උතුරේ ජනතාව වෙනුවෙන් වූ රාජ්‍ය දේපල උතුරේ ජනතාව වෙනුවෙන් වූ පහසුකම් සියල්ල භුක්ති විඳ තිබෙන්නේ LTT බව අප දිගින් දිගට පැවසුවා. මේ පුතුකුඩරිප්පු රජයේ පාසල මේ පවතින්නේ පුතුකුඩරිප්පු රජයේ රෝහලේ පැවති සියලු උපකරණ. LTT ත්‍රස්තවාදීන් ඔවුන්ගේ තුවාල ලැබුණු සමාජිකයන් සඳහා ප්‍රතිකාර කොට ඇත්තේ රජයේ පාසල තුල රැඳී සිටමින්. දශක 3කට පසුවයි ආරක්ෂක හමුදා මෙම ප්‍රදේශයට පා තැබුවේ. ත්‍රස්තවාදයේ අඳුරු සෙවණැල්ල පමණයි මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ. ඒ හැර ජනතාවට සිදු වූ සංවර්ධනයක් දක්නට නැහැ. දරුවන්ගේ ඇස් පාදන්නට තිබූ පාසල ත්‍රස්තවාදීන්ගේ ප්‍රථමාධාර ඒකකයේ ලෙසයි භාවිතා කොට ඇත්තේ. එපමණක් නොවේ රජයේ පාසලේ ගොඩනැගිලි සියල්ල විනාශ කර දමමින් LTT පලා ගොස් තිබෙන්නේ. ඒ පාසල තුල ඔවුන් සිදු කළ දෑ හෙළිවන නිසාවෙන් දහස් ගණනකගේ ඇස් පෑදූ දහස් ගණනකගේ ඇස් පාදන්නට තිබූ මේ විදුබිම විනාශ කර ඇති ආකාරයෙන් LTT අරමුණ කුමක්ද යන්න LTT යථාර්ථය කුමක්ද යන්න මනාව පෙන්눔 කරනවා. රජයේ රෝහලේ උපකරණ ත්‍රස්තයන්ට අවශ්‍ය තැන්වලට ගෙන ගොස් ප්‍රයෝජනයටගෙන පසුව විනාශ කර දමා පලා ගොස් තිබෙන්නේ. කුරිරු භවයේ කැඩපත වූ ම්ලේච්ඡත්වයේ තෝතැන්නක් වූ LTT සංවිධානය දෙමළ ජනතාවගේ එකම සතුරා නොවේදැයි මේ දර්ශන දකින ඔබට අවබෝධ කරගත හැකි. LTT ත්‍රස්තවාදීන්ට විවිධ වර්ණයෙන් යුත් සලුපිලි පොරවන තරවුකාර රාජ්‍ය නොවන සංවිධානවලට මෙම දර්ශන තුලින් LTTයේ සැබෑ ස්වරූපය අවබෝධ කරගන්නා ලෙසයි අප ඉල්ලා සිටින්නේ. මේ අතර 18 වන ගැමුණු හේවා බැලෑනිය හා 6 වන ගජබා රෙජිමේන්තුව ත්‍රස්තවාදීන් ඉදිකර තිබූ තවත් දැවැන්ත ආරක්ෂක පස් බැම්මක් බිඳ දමනු ලැබුවා. පුතුකුඩරිප්පු නගරයට නැගෙනහිර දිසාවෙන් නන්තිකඩාල් කලපුව දක්වා විවෘත භූමිය තුල මෙම ආරක්ෂක පවුර ඉදිකර තිබුණේ. ඒ යුද හමුදාවේ ගමන වැළැක්වීමේ අරමුණින් वर्ग किलोमीटर इकाई इधर लेने और गतने में ये सीरियस है ये को पड़वाड़ देने वाला वर्ग किलोमीटर 10 ගහගන්න තියෙන අවුරුදු කිලෝමීටර් පරිමාණ නම් 10යි. ඒනෝනේ පොඩි ප්‍රදේශයකදී කරන්න පුළුවන්.
අඩි 12ක් පමණ උස පස්බැම්ම ඉදිරිපස දැවැන්ත යුද අගලක්. පස්බැම්ම මත පොල්ලතු සිටවා පිටුපස ආවරණය කොට තිබුණේ. 53 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් 8 වන කාර්ය සේනාංකාධිපති කර්නල් රොයි ප්‍රියගේ අධීක්ෂණයෙන් යුතුව 682 වන බල සේනාධිපති ලුතිනන්ට් කර්නල් සුදර්ශන වැලිකලගේ මෙහෙයවීමෙන් මෙම යුද බාධකයේද රණවිරුවන් ජය ගනු ලැබුවා. දිසා කීපයකින් ගමන් කරන හමුදා සේනාංක එකිනෙක වෙඩිහඬ ඇසෙන දුරක මේ වන විට මෙහෙයුම් දියත් කරනු ලබන්නේ. එතරම් කුඩා බිම් කඩක් අද වන විට LTTට ඉතිරිව ඇත්තේ. වන්නි මානුෂීය මෙහෙයුම පුරාවටම LTT සිදු කළේ මේ ආකාරයෙන් වූ දැවැන්ත ආරක්ෂක පස් බැමි යුද අගල් ඉදි කරමින් LTT යුද හමුදාවේ ගමන වැළැක්වීමට. ඒත් මේ සියලු උත්සාහයන් අද වන විට සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ කර දැමීමට විරෝධාර රණවිරුවන් සමත්ව සිටින්නේ. ඒ වර්ග කිලෝමීටර 35කට අඩු වූ භූමි ප්‍රදේශයකට LTT සීමා කරමින් LTT ඊළාම් රාජ්‍ය සිහිනය සැබෑ කරගන්නට අවකාශයක් මේ වන විට යුද හමුදාව ඉතිරි කර නැහැ. එවන් වූ සීමිත භූමි ප්‍රදේශයකට LTT මේ වන විට සීමා කරන්නට වන්නි මානුෂීය මෙහෙයුමේ විරෝධාර රණවිරුවන් සමත්ව සිටින්නේ. තමිල් ආනන්ද වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ පුතුකුඩරිප්පු ඉදිරි ආරක්ෂක ප්‍රදේශයේ සිට. සටන් බිමේදී මේ යන සගයන්ගේ ගිනි අවිපවා රැගෙන යාම සටන් පිරිමුණේ සිටින ත්‍රස්ත සගයන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් LTT තුළ දැඩි නොසන්සුන්කාරී තත්වයක් මතුවේ. සටන් බිමේ සිට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙනෙන අප නියෝජිත අනුර දොරකුඹුර. දරුණු ප්‍රහාර එල්ල කරමින් මේ රණවිරුවන් මෙවැනි බරාවි රසක්ම අත්පත් කර ගැනීමට සමත් වුණා. බබා මෝටාර් අවිය යනුවෙන් හැඳින්වෙන මෙම අවිය LTT ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන අවියක් ලෙසයි සැලකිය හැකි වන්නේ. ඔවුන්ගේ නිර්මාණයක් වන මෙය අවිය ආයුධ නිෂ්පාදනය හා පරිහරණය පිළිබඳ ජාත්‍යන්තර යුද නීති රීතීන්ද උල්ලංඝනය කිරීමක්. රේල් පිළි දෙකක ආධාරයෙන් අවිය නිෂ්පාදනය කර තිබෙනවා. අඩි 5ක් පමණ දිගැති බබා මෝටාර් බෝම්බයට විශාල විනාශයක් සිදු කළ හැකියි. මෙවැනි අවි 6ක් බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් අත්පත් කර ගැනීමට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකයේ 581 වන බල සේනාවේ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරුවන් සමත් වුණා. පසුගිය කාලය පුරාම LTT ත්‍රස්තවාදීන් මෙම අවියෙන් බෝම්බ එල්ල කරමින් රණවිරුවන් ඉදිරියට පැමිණීම වැළැක්වීමට උත්සාහ කළා. මේ එල්ල කරන එක් බෝම්බයකින් විශාල ප්‍රදේශයකට හානි සිදු කළ හැකියි. මේ හේතුවෙන් විය යුතුයි ඔවුන් බබා මෝටාර් භාවිත කළේ. LTT ත්‍රස්තවාදීන් කුමන බාධක යෙදුවද මේ රණවිරුවන්ගේ ගමන අඩාල කිරීමට නොහැකි වී තිබෙනවා. මීටර් 100ක් ඉදිරියෙන් මේ වනිටත් දරුණු සටන් පවතිනවා. 20 වෙනි ගජබා රෙජිමෙන්තුවේ රණවිරුවන්ගේ ප්‍රහාර වලින් මිය ගිය ත්‍රස්තවාදීන්ගේ T56 වර්ගයේ ගිනි අවි 9ක්, උණ්ඩ කිහිපයක් හා වෙනත් අවි කිහිපයක කොටස් හමු වුණා. තම සැබෑන්ගේ සිරුරු පවා රැගෙන යාම දැන් සටන් බිමේ සිටින ත්‍රස්තවාදීන් ප්‍රතික්ෂේප කරනවා. ත්‍රස්ත නායකයින්ට සටන් පෙරමුණේ සිටින සිය සගයින් පාලනය කිරීමේ නැහැකි තත්ත්වයක්ද උදා වී ඇති බව වාර්තා වනවා. විමංග විජේතුංග වසන්ත බණ්ඩාර සමග මම අනුර දොරකුඹුර.